හංසයා කියන්නේ රසායනාගාරයක් වගේ වැඩ කරන සතෙක්ද? එහෙම නැත්නම් සියවස් ගණනාවක් තිස්සේ අපි රැවටුණු ලස්සන බොරුවක්ද? කිරි සහ වතුර එකට මිශ්‍ර කරලා දුන්නොත් කිරි ටික විතරක් බොන්න පුරුවන් අපීරු හැකියාවක් හංසයාට තියෙනවා කියලා ඔබ අහලා ඇති. අද අපි හොයලා බලමු මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා. සංස්කෘත සාහිත්‍යයේ මේ හඳුන්වන්නේ නීරක්ෂීර විවේකී කියලා. ඒ කියන්නේ වතුර සහ කිරි වෙන්කර හඳුනා ගැනීමේ හැකියාවයි. මේ නිසාම හංසයා පූජනීය පක්ෂියෙක් ලෙස සැලකෙනවා. ඒත් විද්‍යාව දියුණු ලෝකයේ අපිට ප්‍රශ්නයක් එනවා. ඇත්තටම ජීව විද්‍යාත්මකව බයොලොජිකලි කුරුල්ලෙක්ට ද්‍රව දෙකක් අණුක මට්ටමින් වෙන් කරන්න පුළුවන්ද? කෙටි පිළිතුර තමයි බැහැ. විද්‍යාත්මකව බැලුවොත් දියර වර්ග දෙකක් මිශ්‍ර වුණාම ඒක වෙන් කරන්න විශේෂ උපකරණ අවශ්‍යයි. හංසයාගේ හොටේ ස්වභාවය සැකසීලා තියෙන්නේ මඩ සහ වතුර අතරින් ආහාර පොඩි සතුන් ශාක කොටස් පෙරාගෙන කන්න මිසක් දියර වෙන් කරන්න නෙවෙයි. හැබැයි මෙතන පොඩි රහසක් තියෙනවා. සමහර පර්යේෂකීන් කියන විදිහට හංසයාගේ කෙලවල සලයිවාවල යම් ආම්ලික ගතියක් හෝ විශේෂ එන්සයිමයක් තියෙන්න පුරුවන්. මේ නිසා කිරිවල අඩංගු ප්‍රෝටීන මිදී කර්ඩල් වෙලා ඝන බවට පත්වනවා. එවිට හංසයාට ඒ ඝන කොටස විතරක් කාලා වතුර ඉතුරු කරන්න පුරුවන් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ තවමත් තර්කයට භාජනය වන කරුණක්. ඇත්තටම පුරාණ ඍෂිවරු මේ කතාවෙන් අදහස් කළේ සත්තු ගැන නෙවෙයි මිනිස්සු ගැනයි. කිරි කියන්නේ යහපතට, වතුර කියන්නේ බොරුවට හෝ අයහපතට. සමාජයේ හොඳ නරක දෙකම එකට මිශ්‍ර වෙලා තියෙද්දී නුවණැති පුද්ගලයා හංසෙක් වගේ හොඳ දේ පමණක් උරාගත යුතුයි කියන ගැඹුරු දාර්ශනික පාඩම තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ඉතින් ඊළඟ වතාවේ කවුරු හරි මේ කතාව කිව්වොත් එහි විද්‍යාව වගේම ඒකේ තියෙන ගැඹුරු අර්ථයත් මතක් කරගන්න. ඔයාලා හිතන්නේ මොකද්ද? හංසයාට ඇත්තටම මේ මැජික් එක කරන්න පුළුවන්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ රසවත් දේවල් දිගටම දැනගන්න අපිව ෆලෝ කරන්න අමතක කරන්න එපා.